සදා බුද්ධි සම්පන්න පින්වත්නි හැම දෙනාම එක රාශි වෙලා ඉන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය කොයි විදිහට සකස් කරගන්නේ මේ ජීවිතය සකස් කරගෙන සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදහසින් විනීත දේශනා මාලාව අපි සංවිධානය කරගෙන තියෙන්නේ අපේ ජීවිතය වගේම අපේ ජීවිතයත් එක්ක එකට බැඳිලාම තියෙන පවුලේ කටයුතු ඒ වගේම නොයෙකුත් අපිට ඇති වෙන සිද්ධි ඊළඟට ගමේ ඇති වෙන දේවල් රටේ ඇති වෙන දේවල් ලෝකයේ ඇති වෙන දේවල් මේ දේවල් අපි පටල ගන්නවා පටල ගන්නේ අපි ඒවා පිළිබඳව හැම වෙලේම විනිශ්චය කරන්නේ අපිට දැනෙන විදිහට මෙන්න මේ ගැන අපි ගොඩාක් අවධානය යොමු කරන්න ඕනේ. ඇයි අපි විනිශ්චය කරන විදිහට තමයි අපිට ඒවා තේරෙන්නේ. එතකොට ඉතින් අපි වැරදි විදිහට නම් ඒක ගැන දැනුනේ. විනිශ්චය කරගත්තේ අපිට වැරදි විදිහට නම් අන්න එතනදී පැහැදිලිවම ඊටා පැහැදිලිවම අපි ලොකු අපහසුතාවයකට පත් වෙනවා. මොකද අපි ඒ සිද්ධිය වරද්ද ගන්නවා. ඒක නිසා අපි මොකද කරන්න ඕනේ? හැම වෙලාවකම බලලා සිදු කළ යුතුව තියෙන්නේ ඒ සිද්ධිය නිවැරදිව විශ්ලේෂණය කර ගැනීම. ඒ සිද්ධිය නිවැරදිව විශ්ලේෂණය කර ගැනීම සඳහා අපිට පුළුවන් වෙන්නට ඕනේ යම් කිසි මඟ පෙන්වීමක්. ඇයි දන්නවද? අපි එක එක්කෙනාට ඒ සිද්ධි දැනෙන්නේ මේ දේ හරි මේ දේ හරි කියලා. කෙනෙකුට හරි කියලා හිතන දේ තව කෙනෙකුට වැරදි කියලා තේරෙනවා. කෙනෙකුට වැරදි කියලා හිතන දේ තව කෙනෙකුට හරි කියලා හිතෙනවා. ඒකින්ද යම් කිසි විනිශ්චයක් ඕනේ. අන්නේ විනිශ්චය ලබා ගන්න නම් ඒ සිද්ධිය ඇත්ත తත්වය අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපිට කාගේ හරි ලෝකය හරියටම දැනගත්ත කෙනෙකුගේ අවශ්‍ය වෙනවා අවබෝධයක්. මේ අවබෝධය ඇති කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. මොකද සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි දන්නවා තුන් ලෝකය අවබෝධ කරගත්ත කියලා. ඉතින් ඒ නිසා ධර්මානුකූල විග්‍රහයක් ඇති කරගත යුතුව තියෙනවා. එතකොට ධර්මය තුලින් ওই සිද්ධි අරගෙන බලන්න පුරුදු කරගන්න තමයි අපි හැම වෙලාවකම උත්සාහ ගන්න විනිවිද දේශනාව තුලින්. හරි. එතකොට අපිට නොයේකුත් ආකාරයක දුක් ඇති වෙන ස්වරූපයන් තියෙනවා. අපේ ජීවිතයේ එකම අරමුණ දුක් නැතුව ජීවත් වීම. නේද? අපි ඔක්කොම කරලා තියෙන ජීවිතේ බලන්න පොඩ්ඩක්. හැමදේම කරලා තියෙන මං හැමදාම ඕක කියනවා. ඇයි හැමදාම කියන්නේ? අපි ඒක දැන් තේරුම් ගන්න ඕන හින්දා. අපි ජීවත් වෙනවා කියලා කරලා තියෙන්නේ මොකද්ද? පැහැදිලිවම මේ ශරීරය සැපෙන් තියන්නත් හිත සතුටෙන් තියන්නත් ගන්න උත්සාහයනේ. එතකොට මෙන්න මේ තැනේදී අපි හැමදාම කරලා තියෙන්නේ මේ සඳහා ඉගෙනගෙන තියෙනවා, රස්සාවල් හොයාගෙන තියෙනවා. එතකොට තව ඒකුත් දේවල් කරන්නේ සන්තෝෂෙන් ජීවත් වෙන්න. එතකොට අන්තිමට බලපුවොත් නැත්තේත් මොකද්ද? සන්තෝෂය. අන්න ඒක ඇති කරගන්න මේ ජීවිතය සුවපත් කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකක්ද කියලා අපි විමසා බැලිය යුතු තියෙනවා. හරිද? ඉතින් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුකක් ඇති වුනහම කරන්න ඕන කාරණාවක්. මොකක්ද? කායේන සංවරෝ සාදු, සාදු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත්ත සංවරෝ, සබ්බත්ත සංඋතා බික්ඛු සබ්බ දුක්ඛා පමුංචති කියලා. සියලු දුක් නැති කරගන්න කය සංවර කරගන්න ඕනේ, වචන සංවර කරගන්න ඕනේ, සිත සංවර කරගන්න ඕනේ සහ සියලු දේ කියලා කිව්වේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියලා කියන මේ ඉන්ද්‍රියන්. හරිද? ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ. ඊළඟට තමන් පිළිබඳව ගවේෂණය කරන්න ඕනේ කියලා. හරිද? මෙන්න මේ වගේ කරන අය ඕවා සංවර කරගෙන සබ්බත්ත සංඋතා බික්ඛු කියලා කියන්නේ මේ කියපු දේවල් සංවර කරගත්ත ගවේෂකයා සියලු දුක් නැති කරගන්නවා කියලා. තමන් ගැන හොයන්න ඕනේ කියන එකයි.
ඉතින් එහෙම හොයන්න බෑ අර වගේ සංවර කරගන්නේ නැතුව. එතකොට අපි පොඩ්ඩක් බලන්න අපේ රටේ තියෙන ස්වභාවයට මේකත් එක්ක අපි ඉස්සෙල්ලාම චුට්ටක් අපේ රටේ තියෙන ස්වභාවය පොඩ්ඩක් විනිවිද දකින්න ඕනේ. මොකද ලෝකයේ ගොඩක් දියුණු යයි සම්මත රටවල් තියෙනවා. ඒ දියුණුව ඒ සංවර්ධනය මැනලා තියෙන්නේ මොනවයින්ද? ඒ මැනලා තියෙන්නේ භෞතික සංවර්ධනය. භෞතික සම්පත් වලින්, භෞතික දේවල් වලින් තමයි දියුණු රටවල් කියලා දැනට කියන්නේ. සල්ලි තියෙනවා නම්, හමුදා බලය හොඳට තියෙනවා නම් ওই දෙක විතරක් ඇති. ඒ දෙකෙන් විතරක් කියන දියුණු රටවල් කියලා. ඒ කියන්නේ මිනිසුන්ගේ මිම්ම වෙලා තියෙන දියුණුව කියලා කියන්නේ මුදල් කියලා. අපේ රටේ මිනිස්සු දියුණුව කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? මුදල් තමයි ඔය කිව්වට. මුදල් සහ බලය. බලය සහ ධනය කියන දෙක. එතකොට අපිත් බලය ධනය පසුපස හඹාගෙන යනවා. එහෙම තියෙනවා නම් ඒ අය ටිකක් සමාජයේ උසස් අය විදිහට සලකනවා. නේද? බලයයි ධනයයි තියෙන අය සන්තෝෂයෙන්ම දින්නේ. බලයයි ධනයයි තියෙන අය සැනසීමෙන් දින්නේ. එහෙම නෑ නේද? එයාට අනිත් අයට වඩා වෙලාවකට කරදරකාරී තත්ත්වයන් තියෙනවා, සැනසීමෙන් ඉන්න අයත් ඉන්නවා. එහෙනම් බලයයි ධනයයි කියන්නේ සන්තෝෂයෙන් ඉන්න පුළුවන් එක්තරා සාධක දෙකක් විතරයි. ඒ මොකද කොච්චර ධනය තිබ්බත් කොච්චර බලය තිබ්බත් පසුතැවීමට බෙහෙත් නැහැ. නේද? පසුතැවෙන්න පටන් ගත්තොත් ඒකට ආය ඒ ධනයෙන් බලයෙන් මුකුත් කරන්න බෑ. මරණාසන්න අවස්ථාවේදී ධනයටයි බලයටයි මොනවත් කරන්න බෑ. ඒක ඔක්කොම දාලා යන්න වෙනවා. ඊළඟට අසනීප වෙනකොටත් ධනයටයි බලයටයි මොනවත් කරන්න බෑ. නේද? කර්මානුරූපව අසනීප තත්ත්වයන් එනකොට දැන් ඔය සාමාන්‍යයෙන් අනිත් අයට වැඩිය ධනය බලය තියෙන අයට අවස්ථාව තියෙනවා වෛද්‍යවරු එහෙම හම්බෙන්න. හැබැයි ඉතින් ඒ කට්ටිය අමරණීය වෙලාද? නෑ. නේද? අකල් මරණ වලට ගොදුරු වෙන්නේ නැද්ද? එතකොට වයසට යන එකටත් ධනයටයි බලයටයි මොකුත් කරන්න බෑ. මැරෙන එකට මොනවත්ම කරන්න බෑ. ප්‍රියයන්ගෙන් වෙන්වීමට මොකුත් කරන්න බෑ. ළඟම ඉන්න ප්‍රිය අයව ඔය ධනය බලය තියෙන අය ගණන් ගන්නවත් නැහැ. මොකද එයාගේ හිතේ ගෞරවයක් නැත්තම් එයා නරක වැඩ කරනවා නම් ළඟින් ඉන්න ප්‍රිය අය යනවා. අප්‍රියයන් හා එක්වීමත් ඒ වගේම තමයි. ඉතින් මේ වගේ ධනයට බලයට විතරක් කරන්න බැරි ගොඩක් දේවල් තියෙනවා. ජීවිතය කියලා කියන්නේ සැනසීමෙන් සුවයෙන් ඉන්නවා නම් සත්මහල් ප්‍රාසාදයක් හදාගෙන දුකෙන් ඉන්න කෙනෙකුට වැඩිය ගොම මැටි ගාපු පැලක් හදාගෙන එක දිගට සන්තෝෂයෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයා පොහොසත් කෙනෙක් වෙනවා. ගතිගුණ හොඳ කෙනෙක් ඉන්නවා නම් පොහොසත් කෙනෙක් වෙනවා. එතකොට රටක් වශයෙන් අපිට යම් ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. මේ රට දුකටපත් වෙලා තියෙනවා. රටක් වශයෙන් ගත්තොත් අපි සමස්තයක් වශයෙන් ගත්තොත් ධනේ බලය මදිකම විතරක් නෙවෙයි තියෙන ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ පැහැදිලිවම අපි පළවෙනියෙන්ම චූදිතයන් බවට පත් කරන්නේ දේශපාලන අධිකාරිය. දෙවෙනියෙන් අපි චූදිතයන් බවට පත් කරන්නේ ඉහළ නිලධාරීන්. ඒකේ ඇත්තකුත් තියෙනවද නැද්ද? ඒකේ ඇත්තකුත් තියෙනවා. රට පහළට වැටෙන්න හේතු වුණේ අවුරුදු 75ක් තිස්සේ මේ දේශපාලන අධිකාරියේ තියෙන වැරැද්ද සහ මේ චූදිතයන් විදිහට අපි සලකන ඉහළ නිලධාරීන්ගේ වැරැද්ද පැහැදිලිවම ඇත්ත. අනිත් අයගේ වැරද්දක් ඇත්තේම නැද්ද? අනිත් අයගේ වැරද්දක් ඇත්තෙම නැද්ද? පහළ නිලධාරීන්ගේ සහ අනිකුත් අයගේ ව්‍යාපාරිකයන්ගේ සාමාන්‍ය මිනිසුන්ගේ කෙටියෙන් ගත්තොත් අපේ පවුලේ වැරද්දක් නැද්ද කියලා අපිට හිතන්න වෙනවා. තමන්ගේ වැරද්දක් නැද්ද කියලා හිතන්න වෙනවා. ඒකයි මේ හැමදේම විනිවිද දකින්න ඕනේ කියලා කියන්නේ. මම මෙහෙම කියන්නම්. පවුලක ඉන්නවා 6 දෙනෙක්. 4 දෙනෙක් හරීම සිල්වන්තයි. බොහොම ගුණවන්ත මිනිස්සු, යහපත් මිනිස්සු. බොහොම හොඳට කටයුතු කරනවා. දෙන්නෙක් ටිකක් කරදරකාරී අය. මේ වගේ තත්ත්වයක් නම් තියෙන්නේ මේ දෙන්නව ටික ප්‍රතික්ෂේප වෙනවද නැද්ද? නරකයි නම් පවුලේ අයගෙන් එයාලව ටික අයින් කරනවා. හුඟක් වෙලාවට අන්තිමට සිද්ධ වෙන්නේ ඒ පවුලේ අය නෙවෙයි වගේ පැත්තකට දාලා නේද? සමහර විට හොඳටම නරකයි නම් උත්සවයකට වක්වත් ගෙන්නන්නේ නැහැ. එහෙම වෙනවා. ගමක 75ක් විතර හොඳ මිනිස්සු ඉන්නවා. නරක මිනිස්සු ඉන්නවා ඉතිරි කොටස. හුඟක් වෙලාවට එහෙම වැඩිපුර යහපත් මිනිස්සු ඉන්නවා නම් ඒ ගමේ ඉන්න නරක මිනිස්සු ටික ප්‍රතික්ෂේප වෙනවද නැද්ද?
අඩුම ගානේ දාන එකට මගුල් ගෙදරකට මොකටවත් කියන්නේවත් නෑ මේ තරම්ම නරකයි මේ මිනිස්සු කියලා කියන්නේවත් නෑ. එහෙම නේද? එතකොට රටක වුණත් එහෙම වෙන්න බැයිද ඕන්නම් නේද? එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ වැඩිපුර පිරිසක් හොඳ මිනිස්සු බවට පත් වුණොත් නරක අයව ප්‍රතික්ෂේප වෙනවද නැද්ද? කවුද මේ හොඳ මිනිස්සු කියලා කියන්නේ? හොඳ මිනිස්සු කියලා කියන්නේ බොහෝ මානසික ශක්තියින් ඇති තමන්ව පාලනය කරගන්න පුළුවන්කමක් තියෙන අන් අයට මඟ පෙන්වන්න පුළුවන්කමක් තියෙන මිනිස්සු තමයි හොඳ මිනිස්සු කියලා කියන්නේ. ඒ කට්ටිය ළඟ හොඳ ගතිගුණ තියෙන්න ඕනේ. මොනවද හොඳ ගතිගුණ කියලා කියන්නේ? අන් අයට දකින්නකොට ප්‍රියභාවයක් උපදින. අනේ කොච්චරනම් හොඳද, කොච්චර යහපත්ද, කොච්චර අවංකද, කොච්චර ක්‍රියාශීලීද, කොච්චරනම් සකසුරුවම්ද. අන්න එහෙම මානසික ශක්තියින් තියෙන අය, මනස ශක්තිමත් කරගත්ත අය හරි කාර්යක්ෂමයි. හරිම ක්‍රමානුකූලයි. ඒ විතරක් නෙවෙයි හරිම සක්කෝගුණයෙන් යුක්තයි. සක්කෝගුණයෙන් යුක්තයි කියලා කියන්නේ තමන්ව හොඳට සකසුරුවම්ම තමන්ව හදාගන්න දන්නවා. අනුන්ව හදන්නත් දන්නවා. හරිද? ඒ වගේ හොඳ මානසික ශක්තියකින් යුක්තයි. කාටවත් බෑ එයාගේ ගමන වළක්වන්න. එයා යහපත් ගමනක් යනවා. ඉතින් අන්න ඒ වගේ මිනිසුන්ට කියනවා අපි හොඳ මිනිස්සු කියලා. එයා උදෑසන දැකීමත් ප්‍රියයි. ඒ මොකද? ඇයි දැකීම ප්‍රිය වෙන්නේ? එයාලගෙන් හැම වෙලේම අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අපේ ජීවිතය අරගෙන යනකොට අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ මොකද? එයාලා හැරෙනකොට කතා කරනකොට පවා යම් යම් ආදර්ශමත් විදිහට කටයුතු කරන නිසා. ඒතර මේ වගේ මානසික ශක්තියින් වර්ධනය කරන්න ඕනි මොකක්ද? හොඳ කෙනෙක් වෙන්න කරන්න ඕන මොකක්ද? හොඳ කෙනෙක් වෙනවා කියන්නේ එයා සන්තෝෂෙන්. හොඳ මිනිස්සු සන්තෝෂෙන් ඉන්නවද නැද්ද? හැම වෙලෙම හොඳ මිනිස්සු, යහපත් ගතිගුණ තියෙන මිනිස්සු අපි දකින හැම වෙලෙම සතුටෙන් ජීවත් වෙනවා නේද? නරක මිනිස්සු, නරක වැඩ කරන, අයහපත් වැඩ කරන මිනිස්සු සතුටෙන් නෙවෙයි ඉන්නේ. ඒ කට්ටිය බාහිරව ඕනනම් ධනෙ බලය ටිකක් හොයාගෙන සතුටු බව පෙන්නයි. නමුත් අපි කීට්ටු කරලා බැලුවොත් පවුලෙත් ප්‍රශ්න, හැම තැනකම කාර්යාලවල හැම තැනකම යාලට ගොඩාක් ගැටලු තියෙනවා. මොකද නරක වැඩ කරන්න දුකට පත් වෙනවා කියන එක ඒක මේ ස්වභාව ධර්මයේ මූල ධර්මයක්. හරි. ඔය කායේන සංවරෝ සාදු වාචාය සංවරෝ මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ එක්තරා මූල ධර්ම තමයි දේශනා කරලා තියෙන්නේ. සියලු දුක් කෙනෙක් තුල නැති වෙන්න නම් එයා කායික සංවරයෙන් යුක්ත කෙනෙක් වෙන්න ඕන. කායික සංවරය කියලා කියන්නේ සත්තු මරන්නේ නැති, හොරකම් කරන්නේ නැති, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ. එතකොට සාදු වාචාය සංවරෝ කියලා කියන්නේ බොරු කියන්නේ නැති, කේලම් කියන්නේ නැති, පරුස වචන කියන්නේ නැති, හිස් වචන කියන්නේ නැති කෙනෙක් වෙන්න ඕනේ. එතකොට මනසා සංවරෝ සාදු කියලා කියන්නේ අනුන්ගේ දේවල් මගේ පැත්තට ගන්න ඕන. අනුන්ගේ දේවල් මගේ පැත්තට ගන්න ඕන කියලා සිතුවිලි නැති. හරිද? දැඩි ලෝභය කියලා කියන්නේ එතන මනසෙන් කරන වැරද්දක් තියෙනවා. ඒක හුඟක් වෙලාවට අපිට ප්‍රකට නැහැ. හරිද? මනසෙන් කරන වැරදි තුනක් ගැන තියෙනවා. එතකොට මනස සංවර කරන අය මේවට ඉඩ තියන්න හොඳ නැහැ. මොනවද? යම් හොරකමක් කරොත් ඒක වැටෙන්නේ කායික අසංවරයට. නේද? හොරකම කියලා කියන්නේ අපි දන්නවනේ අදින්නා දානා වේරමණී කියලා කියන්නේ වැරදි ක්‍රියාවක්. හැබැයි හොරකම් කරන්නේ නැහැ මෙයා. අපි මෙහෙම හිතමු. කාගේ හරි අතේ තියෙනවා ඇපල් ගෙඩියක්. දැකලා මට කන්න ඕනි කියලා හිතෙනවා. අන්නේ කන්න ඕන කියලා හිතන්නේ ලෝභයක්. හැබැයි ඒක ලෝභයක් වුණාට අපි මතක තියාගන්න ඕන දේ තමයි එයාට සිතක් පහළ වෙන්නේ නැහැ. අපි හිතමු එයාට ඇපල් කන්න හිතලා එයා හිතනවා මං අද වැඩ ඇරලා ගෙදර යනකොට ඇපල් අරන් යන්න ඕන. ඒක ලෝභයක්. ඒ ලෝභය අකුසලයක්. ඒක වෙනම කතාවක්. නමුත් මේ මානසික අසංවරයට හේතු වෙන්නේ මොකක්ද දන්නවද? අර ඇපල් ගෙඩිය දැකලා එයා හිතනවා මම අන්න අර ඇපල් ගෙඩිය හොරෙන් ගන්න ඕනේ කියලා. අරයාගේ ඇපල් ගෙඩිය මං ගන්න ඕනේ කියලා. හරිද? අන්න ඒක
හොර චේතනාවක් හොරකම් කිරීමේ අදහසක්. අන්න එවැනි ලෝභයක් හිතක ඉපදිනවා නම් ඒක විෂම ලෝභයක්. ගන්න නෑ කොහමරි ගන්න එක වලක් ගන්න ගත්තොත් වැරදි ක්‍රියාවකට වැටෙන හැබැයි මේ සිතුවිල්ල උපදින්න බෑ. අනුන්ගේ දේ මගේ කරගන්න ඕනේ කියලා සිතුවිල්ලක් උපදින්න බෑ. අනුන්ගේ දේ මගේ කරගන්න ඕනේ කියලා අනුන්ට අයිති කියලා දැනගෙන ඒක මගේ කරගන්න ඕනේ කියලා සිතුවිලි උපදිනවා නම් ඒක විෂම ලෝභයක්. ඒක මානසික අසංවරයක්. හරි. ඊළඟට අනුන්ව නසන්න ඕනේ කියලා හිතනවා නම් තමන්ගේ සුඛ විහරණය සඳහා මధుරයක් හරි මරන්න ඕනේ. හරි. අනුන්ව විනාශ කරලා දාන්න ඕනේ. මරන්නේ නැහැ. හිතෙනවා. හරිද? දැන් ප්‍රවෘත්ති බලනකොට හිතෙනවා මරලා දාන්න තියෙන්නේ කියලා. හරිද? එක ප්‍රවෘත්ති බලනකොට හිතෙනවා මරලා දාන්න තියෙන්නේ කියලා. අන්න එහෙම අදහසක් එනවා නම් අපිට ඒක විෂම දේශයක්. දන්නවද ඔය කාරණා දෙක ඊළඟ භවයටත් බලපානවා. ඊළඟ භවයට ඍජුවම බලපාන කර්මපතයන් බවට පත් වෙනවා. හරිද? අපි ඒක වැරද්ද නෙකිරුවට අනුන්ව මැරුවේ නැති වුණාට මරන්න ඕන කියන සිතුවිල්ල අපිට එන්න පුළුවන්. මේ ඊයේ පෙරේද මට අපූරු සිද්ධියක් හම්බෙනවා. එක්තරා ගොඩක් තරුණ මහත්තයෙක් භාවනාවට යොමු වෙලා ආසන්නම කාලේ. දැන් එයා භාවනාව කරන්න පටන් අරන් තියෙන. ඉතින් වේදනානුපස්සනාව පිළිබඳව මෙයා භාවනාවේ යෙදෙන්න පටන් ගත්තා. කමඨහනක් ඉගෙනගෙන ටික කරගෙන යනවා. මොකද උනේ මෙයාට දරුණු උණක් හැදුනා. දරුණු උණක් හැදුනහම මෙයා කරේ මොකක්ද? ඒ වෙලාවේ වේදනාවේ ඇතිවීම නැතිවීම පිළිබඳව හිත යොමු කරන්න උත්සාහ කරා. උත්සාහ කරලා මොකද කරන්නේ? මාව හම්බෙන්න ආවා. ඇවිල්ලා කියනවා හාමුදුරනේ වේදනාවේ ඇතිවීම නැතිවීම තියා මට තිබ්බ වේදනා හැටියට හිතා ගන්නවත් බැරි වුණා. මේකට හිත යොමු කරන්න තියා මොනවත් කරගන්න බැරි වුණා. ඒ තරම්ම මගේ හිත විසිරීලා ගියා. හරි අමාරු වුණා. ලොකු කලබලයක් මගේ ඇතුලේ චුට්ටක්වත් හිත එකඟ කරන්න බැරි වුණා. මට ඇති වෙච්ච ප්‍රශ්නේ ඒක නෙවෙයි. මන් දන්නවා මැරෙන්න ගියාම මීට වැඩිය දුක් විඳින්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අන්න එතනදී මාව ගැටෙනවා නේද කියලා ගැටෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා නේද? මගේ මරණය යම් විදිහකින් අසාර්ථක තැනකටපත් වේවිද කියලා. ඒත් එක්ක මම එතුමාට පැහැදිලි කරා ඒ වගේම කෙනෙක් මාත් එක්ක කතා කරලා තියෙනවා. හොඳට ප්‍රගුණ කරපු කෙනෙක් අපේ පින්නත්නි. අධික වේදනාවක් ඇති වෙච්ච වෙලාවක් ඒ තමයි එයාගේ මුත්‍රාශයේ ගල් කියන රෝගය හැදිලා දරුණු වේදනාවක් ඇති වෙච්ච වෙලාවක එයා ඇවිල්ලා කිව්වා මං හොඳින් මේ වේදනානුපස්සනාව පුරුදු කරලා තිබුණා. මේක මගේ පාලනයට ගන්න බෑ කියන අනාත්ම සංඥාව ඊටාම තදින් මේ වේදනාව දැනෙච්ච වෙලාවේ මගේ හිතට යොමු කරගන්න පුළුවන් වුණා. ඒකෙන් මගේ මනසට සහනයක් ඇති වුණා. මේක නේද ස්වභාවය? මේක නේද ඇත්ත? මේ ඇත්තට මුහුණ දෙන්න වෙනව නේද? සංසාරික වශයෙන් තියෙන අධිකතර ගැටලුව මේක නේද කියලා තේරුණා කියලා හොඳින් තේරුණා කියලා ඒකට චිත්ත ඒකාග්‍රතාවයක් වැදුනා කියලා මේ වේදනාව තිබියදීම ඒකෙන් මානසික ලොකු සුවයක් ඇති වුණා කියලා. බලන්න මේ තමයි පුහුණුවේ තියෙන වැදගත්කම. හරිද? ඉතින් අන්න එහෙම අපි අපේ මේ සංවර කාරණාව සකස් කරගන්න වෙනවා. බොහෝම පරිස්සමෙන් දැම්මම බලන්න වෙනවා. මං ළඟ අර අනුන්ගේ දේවල් ගැනීම සඳහා චේතනාව උපදිනවද? අනුන්ව නසන්න ඕනේ කියලා චේතනාව උපදිනවද කියලා විශේෂයෙන් තේරුමක්ම නැති තැන්වල අනුන්ව නසන්න ඕන කියලා චේතනාව උපදිනවා. මේ අනුන්ගේ වැරදි දැකලා විශේෂයෙන් මේ රටේ දේවල්. ඒක නිසා එක එක්කෙනා ලොකු වැරදි කරනවා. දැන් ඔය තව කෙනෙක් මරා දැම්මා කියලා අසාධාරණ විදිහට මරා දැම්මා කියලා අසාධාරණ වැඩ කරා කියලා අපිට සිතුවිලි ඇති වෙනවා. අපි වෙලාවට කියනවනේ නේද? මරන්න තියෙන්නේ කියලා කියනවා. එතකොට ඒ සිතුවිල්ල ඇවිල්ලා කියන්නේ එතකොට එවැනි සිතුවිලි ඇති වෙන එකෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඊළඟ මනස සංවර වෙන්න ඕන කාරණාව තමයි මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටියෙන් වැළකෙන එක. මිත්‍යා දෘෂ්ටි කියලා කිව්වහම අපි දැනගන්න ඕන මම අර ධර්ම දේශනාව ආරම්භ කරද්දිම කිව්වේ මේ මිත්‍යා දෘෂ්ටිය පිළිබඳව. ඉතින් අපි බලමු මේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන භයානකකම් පිළිබඳව අපි හොඳින් විග්‍රහ කරලා බලමු. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ වැරදි දැක්ම. මූලික වශයෙන්ම අපිට මම එකකින් විතරක් මේක පැහැදිලි කරන්නම් අපේ පින්නත්නි. අපි දසවස්තුක සම්මාදිට්ඨිය පිළිබඳව දන්නවා. එහි තියෙනවා දුන් දෙහි විපාක ඇත. සම්මාදිට්ඨිය තියෙන අය දන්නවා දුන් දෙහි විපාක ඇත. පුද පූජාවන් විපාක ඇත. ඔන්න ඊළඟ එකට අපි අවධානය කරමු.
යහපත් දේවල්හි සහ අයහපත් දේවල්හි විපාක ඇත කියන එක. හරිද? කවුරුහරි අපිට ලොකු වැරැද්දක් කරනවා. වැරැද්දක් කරපුවාම අපි නීතියට යනවා. නීතියට ගිහිල්ලා මොකද කරන්නේ? නීතියෙන් පිළිසරණක් පතනවා. මට නීතියෙන් කිසිම විදිහකින් සාධාරණයක් වුණේ නැත්තම් අපි හුඟක් වෙලාවට දුකෙන්ම ඉන්නවා. නේද? මෙච්චර බලන්න මෙච්චර වැරදි කරා මට මේ ලෝකයේ හරිම අසාධාරණයි. ඇයි? වැරදි කරපු මිනිසුන්ට දඬුවම් නැහැ. වැරදි කරපු මිනිසුන්ට වැරදි කරපු මිනිසුන් නිදැල්ලේ ඉන්නවා කියලා අපි අදහසක් ඇති වුණා නම් ඒක සම්මා දිට්ඨියක්ද මිත්‍යා දෘෂ්ටියක්ද? ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඇයි? වැරදි කරපු මිනිසුන්ට මන් දඬුවම් දෙන්න යන්න ඕනේ නැහැ. හරිද? නීතියක් තියෙන්න ඕනේ. නීතියට අපි යන්නත් ඕනේ. ඒ මොකද ආසන්නයේම වැරදි කරන තවත් කට්ටියව නවත්ත ගන්න තියෙන එකම ක්‍රමය රටක තියෙන නීතිය. මං වැරද්දක් කරපුවාම මම සද්ද නැතුව හිටියොත් මට වැරද්දක් කරපු කෙනාට තව කෙනෙක් ඒ වැරද්ද කරන්න පෙළඹෙන්න ඉඩ තියෙනවා කියන චේතනාවෙන් තමයි මං නීතියට යන්න ඕන. නැත්තම් මේ වැරදි කරපු මිනිසුන්ට අනිවාර්යයෙන්ම දඬුවම් එහෙම නැති වුණොත් දඬුවම් නැති වෙනවා කියලා අපි හිතනවා නම් එතන මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. බලන්න ඇයි අපිට දැනෙන්න ඕනේ අපේ පින්වත්නි වැරදි කරපු කට්ටියට බේරෙන්න බෑ. කොහෙන්ද? මේ ස්වභාව ධර්මය තුල අනිවාර්යයෙන්ම කල කී දේ ගැන යහපතෙහි අයහපතෙහි අනිවාර්යයෙන්ම තියෙනවා විපාකයන්. ඊළඟට සමහර අය මෙන්න මෙහෙම කියනවා ඇහිලා තියෙනවා. අපේ අම්මා ඉතින් වැඩිපුර සැලකුවේ මේ මල්ලිටනේ. හරිද? එයාම ඔක්කොම කරයි. හරිද? නැත්තම් අපේ තාත්තා වැඩිපුර සැලකුවේ අක්කටනේ. ඒකින්ද අක්කම ඔක්කොම කරයි මං සලකන්න යන්න ඕනේ නැහැ. ඒ වගේ සිතුවිලි ඇති වෙන දරුවෝ ඉන්න වෙලාවකට. හරිද? සමහර වෙලාවට අම්මා තාත්තා පුංචි කාලේ ඉඳන් යම් යම් කරදරකාරී තත්ත්වයන් නැති වෙන විදිහට හැසිරිලා. ඒකින්ද අපි සලකන්න ඕනේ නැහැ කියන අදහසක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් මේ කාලේ වෙනකොට සමහර ළමයි තුල සංකල්ප ඇති කරවලා තියෙනවා. ඒ තමයි අපිව හැදුවනම් අනිවාර්යයෙන්ම දෙමාපිය අපිට සලකන්න ඕන. ඒක අනිවාර්යෙන් විය යුත්තක් කියලා කිසිම කරුණාවක් මෛත්‍රියක් නැතුව දරුවෝ සමහර විශේෂයෙන් මේ සංකල්පය ඇති කරවලා සමහර පාසල් මට්ටමින් ඒක ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කොච්චර අපහසුතාවයන් තිබුණත් හැදුවනම් අපිව මෙන්න මේ දේවල් අපිට ලබා දෙන්න ඕන කියලා සමහර අධිසුපෝපභෝගී දේවල් ඉල්ලලා ඒ ගැන අර අනුකම්පාවක් කරුණාවක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොටත් අර තියෙන්නේ අම්මා තාත්තට සලකන්න ඕන කියන අදහස නෙවෙයි තියෙන්නේ. ඉතින් ඒ තැන්වල තියෙන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටි. ඒතර අන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් බොහෝමයක් තියෙනවා. එතකොට අතීත ජීවිතය මේ වර්තමානයට හේතු වෙනවා කියන කර්මඵල අදහස නැහැ. මේ ජීවිතයෙන් ඊළඟ ජීවිතයක් තියෙනවාය කියලා අදහසක් නැහැ. ඒ වගේ බොහෝම වැරදි සිතුවිලි තියෙනවා නම් අන්න ඒවා මානසික අසංවරයට හේතු වෙනවා. එතකොට බලන්න මෙන්න මේ දේවල් වලින් අපි බේරෙන්න ඕනේ. මේ දේවල් වලින් බේරෙනවා නම් හරිද? ඊළඟට අධික කාම සේවනය. මොකක්ද අධික කාම සේවනය කියලා කියන්නේ? ඇසට සතුට උපදින, ඇස නිසා හිතට සතුට උපදින බොහෝ දේවල්. ඇස නිසා හිතට සතුට උපදින බොහෝ දේවල් වල ඇලී ගැලී වාසය කිරීම. හරිද? ඒ කියන්නේ බලන්නකෝ රූපවාහිනිය, දුරකථනය මේ දේවල් දිහාම බලාගෙන ඒ දේවල් වලින් සතුටු වෙන දේවල් වගේක් තියෙනවා ජීවිතේ. ඒක එපා කියනවා නෙවෙයි. අපි නිකන් අහනවා මේ පින්වන්ත අයගෙන් දැන් රූපවාහිනිය බල නැත්තම් දුරකථනය දිහා බල සතුටු වෙච්ච ඒවා මොනවද ඉතුරු වෙලා තියෙනවද? අද උදේ පැයක් මං මේ විදිහට මේක දිහා බලාගෙන සතුටු වුණා කියලා හිතන්නකෝ. ඕකට ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ ගිනි ගොඩකට මොනවා හරි රොඩු జాතියක් දැම්මා වාගේ කියලා. මොනවා හරි ගිහලා ගිනි ගොඩ දාන වටින දෙයක් කියලා හිතන්නකෝ. ගිනි ගොඩකට දැම්මොත් ඒ වෙලාවේ ගින්දරපත් වෙන්න ඒක හේතු වෙනවා. හැබැයි ඒවත් ආපු තැනක්වත් හොයාගන්න නැහැ. අන්න ඒ වගේ අපේ ඇහැ පිනවන්න අපි නොයෙකුත් දේවල් පෙන්නනවා. පෙන්නපු වෙලාවට විතරයි. ගොඩ මහන්සි වෙලා සමහර වෙලාවට මේ
ඇහැ පිනවන දේවල් අපි එකතු කරගන්නේ. කන පිනවන දේවලුත් එහෙමයි ගොඩ මහන්සිලා හොයා ගන්න ඕන. හැබැයි හොයාගත්තට පස්සේ ඒවට මොනවා වුණාද කියලා නැහැ. නේද? මොනවා වුණාද කියලා නැහැ. ඒ මොහොතට විතරයි ආය හොයන්න ඕන. ආය හොයන්න ඕන. හරියට ගින්දරට දානවා වගේ. ඒක හින්දාම දේශනාවේ සඳහන් කරලා තිනවා ඇහැ ගිනි ගනි, කන ගිනි ගනි, නාසය ගිනි ගනි, දිව ගිනි ගනි කියලා ශරීරය ගිනි ගනි, මනස ගිනි ගනි කියලා කාගේද මේ පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති අයගේ. ඉතින් එන්න ඒ නිසා අපි මොකද කරන්නට ඕනේ හැම වෙලේකම වගේ මෙන්න මේ මනස සංවර කර ගැනීම වගේම කය සංවර කර ගැනීම වගේම වචනය සංවර කර ගැනීම වගේම වෙන්න මේ ඉන්ද්‍රියන් සංවර කර ගැනීමත් සිද්ධ කරගන්න ඕනේ. ඒවයි ඇලී ගැලී වාසය කරන්නේ නැතුව. ඒවයි ඇලී ගැලී වාසය කරොත් මොකද වෙන්නේ? ඒවම නැවත ඕන වෙනවා ආය ගිනි ගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මම මොකක් හරි දෙයකට අපි කියන්නේ ඇබ්බැහි වෙනවා කියලා. දැන් ඒවා අපි පුංචි කාලේ ඉඳන් අපේ දරුවන්ට දැන් පුරුදු කරලා නැහැ. පාලනය කරගන්න ඕන තත්ත්වයන් මොනවාද කියලා හරියට පුරුදු පුහුණු කරන්නේ නැහැ. මම මේ දවස් කීපෙම මේක මතක් කරා. ඒ කියන්නේ අපි වෙනස් වෙන්න ඕනේ, පුරවැසියන් විදිහට වෙනස් වෙන්න ඕනේ. දැන් අපේ පවුලෙත් වැරද්දක් තියෙනවා කියලා. ඇයි? අතීතයේදී අපිට තිබුණා පවුලක් ගත්තාම එක්තරා විනයක්. ඒ විනය තුල තිබුණා ආහාර පාලනයක්. ඒ විනය තුල තිබුණා එකවර ආහාර ගන්න ස්වභාවයක්. රාත්‍රී කෑම මේසෙට එනකොට ඔක්කොමලා එකවර එන්න ඕනේ. රාත්‍රී කෑම මේසයක් තිබුණා හැම ගෙදරකම. ඔක්කොමලා එකතුලා වාඩි වුණා. එතනදී දරුවෝ ඒ මේසේ තියෙන හැම වෑංජනයක්ම ගන්න ඕන ආහාරයට. නේද? අනිත් එක එතෙන්ට එන්න ඕනේ හරියට සංවරව. ඇවිල්ලා පවුලේ දේවල් ටික කතා කරන්න ඕනේ. ඒ මූණු දැක්කහම එදා දවසේ ගෙදර ප්‍රශ්නයක් තියෙනවා නම් තේරෙනවා. නේද? එතන පොඩි සාකච්ඡාවක් කරෙන්නේ. එතන ආහාරයත් එක්ක කරෙන්නේ සාකච්ඡාවක්. ඔක්කොම එකවර කෑම කන ගතියක් තිබුණා. එතකොට ඒ වගේ දේවල් පවා නැති වෙලා ඊළඟට අපි දානයක් හදනවා නම් අමුත්තෙක් ගෙදරට ආපු වෙලාවක ඔය ඒ ආහාර ළමයින්ට දෙන්නේ නැහැ. ඒ අමුත්ත ඇවිල්ලා යනකම් නේද? අද අමුත්ත ඉද්දිම ළමයි ඇවිල්ලා ආහාර ගත්තත් දෙපාර්ශ්වයේම අමුත්තොත් හිතනවා ගෙදර අයත් හිතනවා ඒකට කමක් නැහැ කියලා. ළමයින්ට පාලනය අර බලන්න ඉන්ද්‍රිය පාලනය පුරුදු කරේ. දානයක් හදලා ඉවර වෙනකන් ඒ ආහාරය දෙන්නේ නැහැ. දානය පූජා කරනකන් දෙන්නේ නැහැ. ඉන්ද්‍රිය පාලනය පුරුදු කරේ. නේද? වෙලාවට නැගිටින්න ඕනේ, වෙලාවට නිදියන්න ඕනේ. හරිද? ආහාර ගන්නකොට සංවරයක් තියෙන්න ඕනේ. මේ හැම දෙයකින්ම පුරුදු කරේ පාලනයක්. තමන්ගේ වැඩ කටයුතු ටික වේගෙන් කරගන්න ඕනේ. එහෙම අනවශ්‍ය විදිහට කටයුතු කරේ නැහැ. බලන්න උදෑසන නැගිට්ටහම ඉස්සර සාමාන්‍ය ළමයෙක් ගත්තාම එයා උදේ නැගිටලා තමන්ගේ ඇඳුම් ටික සූදානම් කරගන්න ඕනේ, වයන් කරගන්න ඕනේ, පොත් ටික බෑග් එකට දාගන්න ඕනේ, වතුර බෝතලේට වතුර ටික දාගන්න ඕනේ, ගෙදර අනිත් අයත් එක්ක පොදු ස්ථාන හුවමාරු කරගන්න කල්පනා කරන්න ඕනේ කොයි වෙලාවටද මට මේව කරගන්න ඕනේ කියලා. අක්කා හින්දා හිර වෙන්න බෑ, නංගි හින්දා හිර වෙන්න බෑ. ඒ වගේ එයාට තිබුණා සැලසුමක්. හරිද? අද ෂර්ට් එක අයන් කරන්නේ කවුද? ෂර්ට් එක අඳින්න අත් දෙක උස්සන්නත් කියලා කියනවා. නේද? වතුර බෝතලෙට වතුර දාන්නේ කවුද? පොත් ටික බෑග් එකට දාන්නේ කවුද? පොත් ටික ගිහින් දෙන්නේ කවුද? එතකොට මේ රජ පැටියෙක්ද හදන්නේ. ගෙදර සම්පූර්ණ ආධිපත්‍ය පතුරව ගන්නවා. එයින් වෙන දේ සමාජයට යනවා. සමාජයට ගිය වෙලාවෙ ඉඳනුත් හිතන්නේ මොකද්ද? මේ විදිහ වෙයි කියලා. ඒ කියන්නේ ජීවත් වෙන්න පුරුදු කරන්නේ නැතුව, ඉන්ද්‍රිය සංවරය පුරුදු කරන්නේ නැතුව අපි එළියට දාලා. හරිද? ලෝකය කියලා කියන්නේ මට ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන් එකක් නෙවෙයි කියන එක. මං කැමති විදිහටම මට කැමති විදිහටම ජීවත් වෙන්න පුළුවන් එකක් නෙවෙයි කියන එක ළමයාගේ මනසට දාලා නැහැ. හරිද? ඒව හැදුනා ඉස්සර. අපිට තිබ්බ සංස්කෘතියෙන්, අපිට තිබුණ සભ્યත්වයෙන්, ඒ හැම දෙයකින්ම හැදුනේ ඉන්ද්‍රිය සංවරය. හරිද? අද මේවා සකස් කරේ නැති හින්දා පොඩි කාලේ ඉඳන් අද බලන්න අපේ දියණිවරු පවා කල්පනා කරනවා නිදහස කියන එක. මට හිතුනොත් සුරාපානය කරන්න ඕනේ කියලා මම සුරාපානය කරනවා. ඒක මගේ නිදහස. මේ පාසල් යන ළමයින්ගේ තියෙන සංකල්ප. හරිද? මට හිතුනොත් මද්ද්‍රව්‍ය පානය කරනවා ඒක මගේ නිදහස. හරි. එහෙම හිතනවා.
එහෙම හිතනව නෙවෙයි එහෙම හිතෙනවා. එහෙනම් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දුක් නැති වෙන වැඩපිළිවෙල අපි ප්‍රායෝගිකව අපේ ළමයින්ට සිද්ධ කරන්නේ සමාදන් කරවලා නෙවෙයි. අපේ දරුවන්ට නැත්තම් අපි ගත්තොත් අපේ පොඩි කාලේ අපිට අපේ සියලාච්චිලා ගෙනල්ලා ඇහැ සංවර කරගන්න ඕනේ, කන සංවර කරගන්න ඕනේ එහෙම කිව්වද? නෑ කිව්වේ නෑ. නමුත් මේ වැඩපිළිවෙල අපි තුරට තිබුණා. අපිට තිබුණා වෙලාවක් නේද? නිවසට කාලසටහනක් තිබුණා. හැම වෙලේම ඒ වැඩ කරන්න පාලනය කරගන්න දේවල් තිබුණා. රූපවාහිනී බලන්න ඕන වෙලාවක් තිබුණා. ඊට පස්සේ ඒ වෙලාවෙන් පස්සේ දයන් නේද? ඒ අනට අපි ඊටාම කීකරුණා. ඒ මොකද එතකොට අපි දන්නවා හැම දෙයක්ම පාලනය කරගන්න ඕන මානසික ශක්තිය අපිට හම්බුණා. නේද? ඊට කවදාකවත් අපි එකට එක කියන්න ගියේ නෑ. මොන හරි තිබුණා නම් හොඳින් කතා කරලා විසඳගත්ත මිසක් දෙමව්පියන්ට කෑකෝ ගහන්න ගියේ නෑ. නේද? ඒ වගේ වචනය පාලනය වුණා. ක්‍රියාව පාලනය වුණා. අනුන්ගේ දෙයක් හොරකම් කරා නම් එක දවසක් දුන්න දඬුවම හුඟක් අයට මතක ඇති. එක දවසක් දුන්න දඬුවම මුළු ජීවිතේට මතක හිටින දඬුවම හම්බුණා. ඉතින් ඒ වගේ දේවල් හින්දා ඊළඟට සතෙක්වත් මරන්න සතෙක් මැරුවා නම් එක දවසක් හරි ඇඬෙනකන් මේ පිළිබඳ කියලා දුන්නා. ඒ සතා ඒ මරණයත් එක්ක ඇති වෙන වේදනාව පිළිබඳ. ගෙදෙට්ට සතෙක් ආවත් ඒ සතාව එළියට දාන විදිහ ගැන කියලා දුන්නා. ඒ සතාගෙන් එහෙම ලොකු හානියක් වෙන්නේ නැති බව ඒ සතා මගෙන් පලිගන්න ආපු කෙනෙක් නෙවෙයි. ගෝනුස්සෙක් දැක්කනම්, පත්තෑයෙක් දැක්කනම්, කැරපොත්තෙක් දැක්කනම් ඒ සත්තු ගැන, ඒ සත්තු විඳින දුක් ගැන හොඳට කියලා දුන්නා. ඒකින්ද මරන්න සිත් පහළ වෙන්නේ නැති තත්ත්වයට පත් කරා. ඒ කියන්නේ කායික සංවරය, වාචසික සංවරය, මානසික සංවරය සහ ඉන්ද්‍රිය සංවරය ඇති වෙන විදිහේ පරිසරයක් අපේ පවුල් ඒකකය තුල අපිට අපේ දෙමාපියෝ හදලා දුන්නා. ඒක හින්දා අපි දුකටපත් උනේ නැහැ. හරිද? එතකොට අද ඒ පරිසරය තියෙනවද? එහෙනම් අපේ බිහි වෙන පුරවැසියන් එයාලත් දුකටපත් වෙලා අන් අයවත් දුකටපත් කරවන මට්ටමකට මානසිකත්වය සකස් කරලා තියෙනවා. දැන් අවුරුදු 75ක් ඉවරයිනේ ඉතින් නිදහස් අරගෙන නේද? නිදහසත් එක්ක දැන් අවුරුදු 75ක් පිරෙනවා. අන්න ඒ පිරෙන වසර 75ක කාලයක් ඉවර වෙද්දිවත් අනිත් පැත්තට හැරෙන්නට නම් රටක් ජාතියක් ගැන අපිට උවමනාවක් තියෙනවා නම් රට ගැන විනිවිද දැක කැක්කුම ඇති වෙනවා නම් අපි පිරිහෙනු කියලා අන් අයට චෝදනා කරන්නට පෙර අපි චෝදනා කරගමු ඉස්සෙල්ලා. නේද? එහෙම චෝදනා කරගත්තොත් භික්ෂුන් වහන්සේලා විදිහට ඉස්සෙල්ලාම හැරිලා තමන්ගේ පැත්තට මං චෝදනා කරගන්න ඕන මොනවද ඔහේගෙන් වෙන වැරදි. තමන් බලන්න ඕන නිවැරදි වෙන්න. ඒවා නැති කර ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න සැලසුමක් තියෙන්න ඕන තමන්ට. ළඟම ඉන්න අය නිවැරදි කර ගැනීම සඳහා වෙහෙසෙන්න ඕනේ. ඒ විදිහට කරගත්තොත් ශිෂ්ට සම්පන්න සමාජයක යම්කිසි ආකාරයක පෙරහුරුවක් ඇති කරගන්න පුළුවන්. එවැනි ශිෂ්ට සම්පන්න සමාජයක් අපිට ඇති වුණොත් යම් හේයකින් සැබවින්ම දූෂිතයන්ව ඒක තුලින් ප්‍රතික්ෂේප වෙනවා. මං කිව්වේ පවුලේ වැඩි දෙනෙක් යහපත් නම් අයහපත් අය ප්‍රතික්ෂේප වෙනවා. අපි බණ පටන් ගත්තේ අන්න එහෙම කියලා. හැබැයි ඒකේ අනිත් පැත්තත් මට පොඩ්ඩක් කියන්න ඕන. පවුලක් ගත්තාම වැඩි දෙනෙක් නරක නම් හොඳ අයව ප්‍රතික්ෂේප වෙනවා. නේද? ඒකින්ද අපිට තියෙනවා බලය තහවුරු කර ගැනීමක් කරගන්න. මේ වසර 75ක නිදහසෙන් පස්සේ වක්වත් බලය තහවුරු කර ගැනීමක් කරගන්න. මොකද? නේද? 151ක් ඕන ජනාධිපතිවරයෙක් පහළ වෙන්න. නේද? ඔය 151 යහපත් සිතුවිලි තියෙන අය නම් යහපත් කෙනෙක් රටේ නායකත්වයට එනවා. හරිද? ඔය 151 රටේ අයහපත් සිතුවිලි තියෙන අය නම් අයහපත් කෙනෙක් තමයි රටේ නායකත්වයට එන්නේ. එහෙනම් යහපත් මිනිසුන්ගේ බලය තහවුරු කර ගැනීමක අවශ්‍යතාවයක් නැද්ද? නේද? මේක ඇත්තම ඇත්තද නැද්ද? ඇත්තම ඇත්ත. එතකොට තමයි රටක් යහපත් වෙන්නේ. ඒක නිසා මේ රට යහපත් කිරීමේ වගකීම මව්වරුන්ට, පියවරුන්ට, ගුරුවරුන්ට, පැවිදි අයට හැම කෙනෙකුටම තියෙනවා. හැම වැඩිහිටියෙකුටම තියෙනවා. ළමයින්ව නිවැරදි කර ගැනීම සඳහා වගකීමකින් කටයුතු කරන්න. ඒ සඳහා පළවෙනියෙන් කළ යුත්තේ තමන් ආදර්ශ සම්පන්න වීම. මොකද ලෝකයේ තියෙන
හොඳම තවත් කෙනෙකුට පණිවිඩයක් දෙන ප්‍රබලම ක්‍රමය. වචන නෙවෙයි. ආදර්ශය. හරිද? කොච්චර වචනයෙන් කිව්වත් වැඩක් නැහැ. ඒවා කොහොම අහෝසි වෙනවා. වචනයෙන් කියනකොට කියන කෙනා ඒකේ පිහිටලා නැත්තම් දරුවෙක් වුණත් තාත්තෙක් කොච්චර අවවාද දුන්නත් අම්මෙක් කොච්චර අවවාද දුන්නත් දරුවගේ ඇතුලෙන් හිතෙනවා අම්මා ඉතින් ඒ දේ කරන්නේ නැහනේ. කරලා නෙවෙයි කියන්නේ. තාත්තා ඒ දේ කරලා නෙවෙයි කියන්නේ කියලා. වචනයෙන්වත් කිසිම විදිහකින් අවවාදයක් නොදුන්නත් ආදර්ශයෙන් වැඩ කරනකොට ඒ ආදර්ශය දකිනකොට ඒ ළඟ ඉන්න අයට ඒක බෝ වෙනවා. හරිද? ඒක ඉක්මනින් ක්‍රියාත්මක භාවයට යනවා අනිත් අයගේ නිසා රට ජාති ආගම ගැන හැඟීමක් තියෙනවා නම් තමන් වෙනස් වෙන්න ඕන කාලය. දැන්වත් දේශපාලන අධිකාරිය, නිලධාරිවාදය මේ ඔක්කොම පැත්තකින් තියලා ඒ හැමදෙනාම ප්‍රතික්ෂේප කරන්න තියෙන හොඳම ක්‍රමය තමයි පුරවැසියන් යහපත් වීම, ඊතා යහපත් වීම. අන්න ඒ தත්ත්වයට පත් කරගත්තොත් අපිට මේ රට දියුණු කරගන්න පුළුවන්. යහපත් මිනිස්සු කාර්යක්ෂමයි, යහපත් මිනිස්සු නාස්ති කරන්නේ නැහැ, යහපත් මිනිස්සු ඊ타මත්ම තැනට සුදුසු නුවණින් යුක්තයි, යහපත් මිනිස්සු සකසුරුවම්. ඉතින් එන්න ඒ නිසා අපි අපේ ජීවිතය ගැන හිතලා රට ජාතිය ගැන තමන්ගේ දරුවෝ හැම දෙනාගේම අනාගතය ගැන හිතලා මම නිවැරදි වෙනවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඒ අනුව යමින් තමන්වත් විනිවිද දකිමින් අන් අයවත් විනිවිද දකිමින් තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන අන් අයගේ ජීවිතය සාර්ථක කරගෙන කටයුතු කරන්නට හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.